සුබ දවසක් මගේ යාළුවෝ හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකෙන් අරන් එන්නේ මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක් මම ගෙවපු විදිහ. අද බදාදා දවසක්. ඉතින් අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ඔයාලට මතක ඇති අපේ අම්මා අලුව හැදුවා කලින් vlog එකේ. ඒ අලුව හැදුවේ නෑදෑ ගෙදරක යන්න. ඉතින් ඔන්න අද අපි එහෙ යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මං හිතුවා ඔයාලත් මගේ ගමනට එකතු කරගන්න. අද උදෙන්ම නැගිටලා එළිය චුට්ටක් ඇවිදලා සොබාදහම් මාතාවට ස්තුතිවන්ත වෙලා මං වෙනදා වගේම ඉඳියා. ලෑස්ති වෙන්න කලින් ගත්ත වීඩියෝ ටිකක් තමයි ඔයාලා මේ දකින්නේ. ඊට පස්සේ ওই විදිහට ටිකක් වෙලා දවස ගත කරලා අපි යන්න පිටත් වුණා. මං කිව්වේ නෑනේ අපි අද කොහෙද යන්නේ කියලා. අපි යන්නේ අද මගේ තාත්තගේ නැන්ද බලන්න. නැන්දගේ අසනීප වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාව බලන්න තමයි යන්නේ. එයාගේ නැන්ද අම්මා. එයා ආච්චි අම්මා බලන්න තමයි යන්නේ. මගදී වීඩියෝ කරගන්න ලොකුවට පුළුවන්කමක් තිබුණේ නෑ. බස් එකේ පුරාම සෙනග හිටියා. ඉතින් මේ ක්ලිප් ටික තමයි ගත්තේ. එකට සමා වෙන්න ඕනි. අපි ගමන පිටත් වුණේ උදේ 9ට විතර. ඇත්තටම ගෙදර ආවේ ගෙදර එනකොට වෙලාව හවස 5 මාට්ට විතර ඇති. ඉතින් ගෙදර ආපු ගමන්ම කළේ වේලෙන්න දාලා තිබිච්ච කහ ටික ආයෙත් ගෙට ගත්ත එක. ඒකම රෙදිත් වේලෙන්න දාලා තිබුණා. රෙදි ටිකත් ගත්තා. मनलोल रंग सेना हदेसियुम वदाहरा नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ. ඊට පස්සේ ටිකක් හවස් වෙලා හින්දා මල් පූජා කරන්න මල් ටිකක් කඩා ගත්තා. සංසාරේ පුරාවට අපි අපිට හිමි වෙන්න ජීවිතේ තිබෙන තුරු ඔබේ තුරු ලෙනලවෙන්න ඉල්ලන්නේ හැම වෙලේ අනේ ඔබ රැක ගන්න මං කරපු සියලු පින් ඔබේ නමට වැළවෙන්න. प्रभाकेलुम नेगी गला हले तुषारयिन पिरी कलेमल सुगंधदे सली सिनासलई प्रबोधयिन. පොඩ්ඩක් එළියට ආවා. එළියට ඇවිල්ලා හස දිහත් චුට්ටක් බලන් හිටියා. මහන්සි යනකම්. ඊට පස්සේ මං මල් ටික අහුරන්න පටන් ගත්තා. ඊට පස්සේ ගිලන්පස වලට මං හිතුවා නිල් කටරළු මල් තියනවා කියලා බෙහෙත් විදිහට. ඉතින් ඒකත් හදන්න පටන් ගත්තා. මුලින්ම නිල්
කඩරු මල් ටික හොඳින් හොද ගන්න. ඊට පස්සේ පිරිසිදු කරගත්ත ජෝග්ගුවකට හරි පොඩි කෝප්පයකට හරි ඒ නිල් කඩරළු මල් ටික දාගෙන උණු වතුර දාගන්න. උණු වතුර දාගෙන මේ පෙඟෙන්න තියන්න ඕනි. පෙඟෙන්න තියලා පූජා කරන්න තමයි තියෙන්නේ. නොගයන්න සන්තාප ගීතේ ඔබ එන්න කඳුලැල්නිවා කිමිදෙන්න රිසිසේ රසෝගේ තිඹිදෙන්න මනලෝන රංගසේනා හදේසියුම් වදහරා නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මා. පස්සේ මම මල් පූජා කළා. ඔක්කොම මල් ටික එහෙම හොරලා ඉවර කරලා ගිලන්පසත් හදලා මල් පූජා කරන්න තමයි මේ යන්නේ. හිමින් මල් පූජා කරලා ඉවර වෙලා චුට්ටක් එළියට ආව තේ එකකුත් හදාගෙන අද අහස මාරම ලස්සනයි. ඒ වගේම අද ටිකක් හවස් වෙද්දී හඳත් පායලා තිබුණා මිදුල ඉස්සරහම මිදුල කෙලින්ම. ඉතින් මම මාර ආසාවෙන් මේ වීඩියෝ ක්ලිප් ටික එඩිට් කරන්නෙත් මොකද අහස කියන දේ මාරම දෙයක්. අහසට ආදරය කරන කෙනෙක් නම් ඔයා එක ගැන හොඳින්ම දන්නවා ඇති. සබහාදහම මවල තියෙන ලස්සනම දේවල් අතර අහස කියන්නෙත් හඳ කියන්නේ වලාකුළු කියන්නෙත් ඒ හැම දේම කියන්නෙත් පුදුම ලස්සන දේවල්. ඉතින් ඒවා විඳින්න ඔයා මේ මොහොතේ ජීවත් වෙන්න ඔයාම වෙන්න. ඉතින් මමත් චුට්ටක් එළියට ඇවිල්ලා මේ විදිහට ලස්සනට තියෙන අහස බලන්න තමයි මේ යන්නේ. මතක ඇතුව ඔයත් මේ සබහාදහම මවල තියෙන අහසට හඳතරු වලාකුළු වගේ දේවල් වලට ආස කෙනෙක් නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඔයා කොච්චර ඒ දේවල් වලට ආසද කියලා. ඉතින් ඔයා මේ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. මේ දේවල් ලෝකේ මවලා තියෙන එකට, මේ දේවල් ලෝකේ මැවිලා තියෙන එකට අපිට මේවා දකින්න ලැබෙන එකට සබහාදහමට ස්තුතිවන්ත වෙන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වෙන්න හැම වෙලේම. මේ අහස, මේ ලෝකේ, මේ හැමදේම රඳා පවතින්නේ මිනිස්සයා ඒ අයට දක්වන කෘතගුණය මත. ඉතින් හැම වෙලේම ඔයාම විශ්වාස කරලා ඔයා ඒ අයට ස්තුතිවන්ත වෙන්න. මේ වෙලාවට නම් එළිය මාරම කූල්. ඒ වගේම තමයි මාරම ලස්සනයි. ඉතින් ඒ ලස්සන වෙන කොහෙන්වත් ගිහිල්ලා ගන්න බෑ. මිදුලට ආවහම ඉතින් ගොඩක් ලස්සන දේවල් අපිට බලන්න පුළුවන්. ටිකක් රෑ වෙද්දී. හවස් වෙන්න මාරම ලස්සනයි. මේ වලාකුළු කියලා තියෙන දේවල් නම් පුදුම ලස්සනයි නේද? මම නම් පුදුම ආස දෙයක් තමයි මේ හඳ, තරු වගේ දේවල්. විශ්වය විසින් මවලා තියෙන්නේ මේ දේවල් අපිට අපේ ජීවිතයේ අවශ්‍යතා සපුරගන්නවා විතරක් නෙමෙයි. ඒක ගැනත් ඔයාලා හිතලා බලන්න. ඇත්තටම මම නම් මාරම ආසයි. මම මෙහෙම එළියට ඇවිල්ලා සමහර දවස්වලට ඉන්නවා. එළියට වෙලා ඉඳපු වරු කීපයක් ගත වුණා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මගේ රෑ කෑම එක. මේක කාලා මම නිදාගත්තා. ඉතින් එහෙම තමයි බ්ලොග් එක ඉවර. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම good bye.